සුබ දවසක් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක ඉතාම වැදගත් වීඩියෝ එකක්. අඩු මුදලින් කොහොමද පොප්කෝර්න් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක තමයි අද වීඩියෝ එක. ඉතින් මීට කලින් වීඩියෝ එක කරා පොඩි ගැටලු ටිකක් තිබුණා. ඒක නිසා කිසිම ගැටලුවක් නැතුව ඒක ඔයාලට සම්පූර්ණ විස්තර ඇතුව කොහොමද ව්‍යාපාරය පටන් ගන්න කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක මම subscribe කරන්න මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න පුළුවන්. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මට ඔයාලට කියන්න ඕනේ ඇයි අපි පොප්කෝර්න් ව්‍යාපාරය පටන් ගන්න හේතුව. හේතුව තමයි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් වියදම අඩුයි. වියදම අඩු එක තමයි මූලික මේ පියවර වියදම අඩුයි. ඊළඟ එක තමයි සේල්ස් වැඩි. අපි වයස් භේදයක් නැතුව මේ පොප්කෝර්න් වලට ආස කරන කට්ටිය ඉන්නවා. ස්නැක් එකක් විදිහට ඕනම කෙනෙක් වයස් භේදයක් නැතුව මේක කනවා. ඉතින් ඒක නිසා සේල්ස් වැඩි. අනිත් එක තමයි මහන්සිය අඩුයි. ලොකු මහන්සියක් දරන්න නෑ මේ ව්‍යාපාරයට. ඊට අමතරව තමයි අවශ්‍ය කරන දේවලුත් සුළුවට තමයි හැම දෙයක්ම අවශ්‍ය වෙන්නේ. මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ පොප්කෝර්න් ව්‍යාපාරය පටන් ගන්න. හරි එහෙනම් බලමු ඉතින් මොනවද අපිට අවශ්‍ය කරන දේවල් පොප්කෝර්න් ව්‍යාපාරය සඳහා. පළවෙනියටම ඕනේ පොප්කෝර්න් හදන්න හොඳ තාච්චියක්. එහෙම නැත්නම් ඉතින් පොප්කෝර්න් මැෂින් එකක් ඕනේ. අපි අඩුවට කරන නිසා අපි මුලින්ම තාච්චියෙන් කරන හැටි බලමු. ඉතින් පොප්කෝර්න් හදන්න තාච්චිය තෙල් ටිකක් ඕනේ. ඒ වගේම රස ගන්නවන දේවල් ටික අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පොප්කෝර්න් තමයි මූලික දේ. මේ තියෙන්නේ පොප්කෝර්න් නැට. මේ තියෙන්නේ පොප්කෝර්න් එක. මගෙන් කලින් WhatsApp එකෙන් අහලා තිබුණා බඩේරඟු ඇටකින් හදන්න බෑද කියලා. මං ගාව තියෙන බඩේරඟු පෙන්නන. මේ තියෙන්නේ මම විකුණන බඩේරඟු. මේ බඩේරඟු එකෙන් බෑ පොප්කෝර්න් හදන්න. මෙන්න මේ පොප්කෝර්න් නැට තමයි භාවිත කරන්න ඕන පොප්කෝර්න් සඳහා. ඒ නිසා නැවත අහන්න එපා බඩේරඟු වලින් හදන්න පුළුවන්ද කියලා. බඩේරඟු වලින් හදන්න බෑ. අපි කන බඩේරඟු ඇට වලින් හදන්න බෑ. පොප්කෝර්න් වලට පොප්කෝර්න් බඩේරඟු එකක් තියෙනවා. පොප්කෝර්න් නැට එකක් මෙන්නම තියෙනවා. අන්න ඒක පොප්කෝර්න් හදන්න ඒක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තෙල් අවශ්‍ය වෙනවා. ලුණු රසකාරක ටික අවශ්‍ය වෙනවා. මම කලින් කිව්වා. ඊට පස්සේ ඇසුරුම් සඳහා මෙන්න මේ වගේ කප් එකක් හරි එහෙම නැත්නම් මෙන්න මේ ඉටිකොල අවශ්‍ය වෙනවා. මේ අඟල් 6 ඉටිකොලේ අඟල් 5 එකටත් ඔයාලට පුළුවන් දාන්න. මේ තියෙන්නේ අඟල් 5 ඉටිකොලේ. මේ තියෙන අඟල් 6. මම දාන්නේ අඟල් 6ට. ඒ නිසා මාව ඔයාලට උදාහරණයක් විදිහට අරගෙන මම කරන හැටි තමයි මේ කියන්නේ. ඉතින් ගැටලුවක් නැහැ ප්‍රායෝගිකව මම මේක කරනවා. ඒ නිසා බය වෙන්න එපා ඔයාලටත් මේක කරන්න පුළුවන්. මේ විදිහේ ඉටිකොල අවශ්‍යයි ඇසුරුම් සඳහා. ඔය ටික තමයි පොප්කෝර්න් හදන්න අවශ්‍ය කරන්නේ. හරි බලමු අපි එහෙනම් පොප්කෝර්න් හදන්නේ කොහොමද කියලා. පොප්කෝර්න් හදන්නේ තාච්චියට තෙල් ටිකක් දාගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. ලොකු ගින්දරක් දාන්න එපා. තෙල් ටික රත් වුණාට පස්සේ පොප්කෝර්න් ඇට ටික දාලා වහන්න. එතකොට පොප්කෝර්න් පිපෙරෙන සද්දේ නතර වුණාම ලිප ඕෆ් කරන්න. ඊට පස්සේ රස්නය තියෙද්දිම අපිට පුළුවන් රසකාරක ටික එකතු කරන්න. ලුණු, සීනි නැත්තම් සැරට හදනවා නම් මිරිස් කුඩු වගේ දේවල් පාවිච්චි කරලා ඒක හදලා නිවුණාට පස්සේ ලා රස්නෙට නිවුණාට පස්සේ තමයි ඇසුරුම් කරන්න ඕනේ. නැත්තම් කල් තියා ගන්න අමාරුයි හුලම් වදිනවා වගේ වෙනවා. ඒක නිසා නිවුණාට පස්සේ තමයි ඇසුරුම් කරන්න ඕනේ. මේ ඉටිකොලේට දාලා ඔයාලට මෙන්න මෙච්චරක් විතර දිගට ඉටිකොලේ කපාගෙන ඔයාලට පුළුවන් ඇසුරුම් කරන්න. නැත්තම් මේ කප් එකට දාලා මේ කප් එකට දාලා කප් එක හොඳට සීල් කරලා මෙතෙන්ට සෙලෝ ටේප් එකක් සීල් කරලා හොඳට සීල් කරන්න පුළුවන්. එහෙම තමයි පොප්කෝර්න් එක හදාගන්නේ. දැන් බලමු පොප්කෝර්න් සඳහා යන වියදම. හරි. ඒක තමයි විශේෂම කරුණ. පොප්කෝර්න් සඳහා යන වියදම මම ඔයාලට පැහැදිලි කරන්න ලියාගෙන ආවිලා තියෙනවා. මම කියන්නම් එහෙම. පොප්කෝර්න් ග්‍රෑම් 500ක් අපි රුපියල් 450ට ගන්න. මේ දාල වශයෙන් මම කියන්නේ මම කරන විදිහ. ඉටිකොල ග්‍රෑම් 250. ඉටිකොල ග්‍රෑම් 250ට ඉටිකොල ටික වැඩිපුර වලට කපා ගන්න පුළුවන්. ඒක ඔයාලා අරන් තියාගත්තට පාඩු නෑ. ඊළඟ පාඩටත් ඔයාලට ගන්න පුළුවන්. ලුණු පොල් තෙල් වලට අපි රුපියල් 100ක් කියලා දාමුකෝ. ලොකු ගණන් වලට පොල් තෙල් යන්නේ නෑ. ලුණු පොල් තෙල් වලට 100යි. ලේබලයක් ගහනවා නම් අපි ඒකට 100ක් කියලා දාමු. ලේබල් ගහන්න නැතුවත් ඔයාලට දාන්න පුළුවන්. මේක බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට මේ ග්‍රෑම් 500න් පොප්කෝර්න් කොච්චරක් හදන්න පුළුවන්ද? අර වගේ පැකට් කරන්න පොප්කෝර්න් පැකට් මම 21ක් හදනවා. මම හදනවා පැකට් 21ක්. ඔයාලා 20ක් කියලා තීරණය කරන්නකෝ. හරි. මමත් 20ක් කියලා තීරණය කරන්න. එතකොට ග්‍රෑම් 500න් මම පැකට් 20ක් හදනවා. මම ඒක පැකට් එකක් රුපියල් 100ට තමයි විකුණන්නේ.
එතකොට මට රුපියල් 2000ක ලාභයක් එනවා. අතන ගියපු වියදම වෙන්නේ රුපියල් 1000යි මට රුපියල් 1000ක ලාභයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ඉටුකොළ වලින් හදනකොට. දැන් මම මේ කප් වලින් හදන වියදම. මේ කප් එකක් රුපියල් 25ත් 35ත් අතර වෙනවා. ඊට වඩා අඩුවට ඔයාලට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන්. ඉතින් ඉටුකොළත් එහෙමයි. ඉටුකොළත් ඊට වඩා අඩුවට කොළඹින් ගන්න පුළුවන්. මේ කප් එකක් 25 35ත් අතර යනවා. ග්‍රෑම් 500කින් හදන්න පුළුවන් මේ කප් 10ක්. මම හදනවා මේ කප් 10ක් හදනවා ග්‍රෑම් 500 පොප්කෝන් ටිකේ. ඉතින් එතකොට මේ කප් එකක් 25 35 අතර කියනවානේ මම දල වශයෙන් ඔයාලට මේක ගන්න මම කියන්නම් මේක 25යි කියලා කියන්නම්කෝ. හරි. 25ට මේ කප් 10ක් ගත්තොත් 250යි. එතකොට පොප්කෝන් වල මිල 450යි. ලුණු වලට අපි දාමු රුපියල් 100ක්, ලේබල් වලට 100ක් දාමු. එතකොට එතන වියදම වෙන්නේ රුපියල් 950යි. ඊට පස්සේ මේ කප් 10ක් හදන්න පුළුවන්. මේ කප් එක විකුණුම් මිල යනවා රුපියල් 200 250ත් අතර. මම රුපියල් 200ක් කියලා කියන්නම්කෝ. එතකොට මේ කප් එක රුපියල් 200ට විකුණනවා, කප් 10ක් විකුණනවා රුපියල් 2000ක ආදායමක් ලැබෙනවා. වියදම ගියේ 950යි 1050ක ලාභයක් තියෙනවා යාට. ඔන්න ඔහොම තමයි පොප්කෝන් ව්‍යාපාරයේ අපිට ලාභ තියෙන්නේ. ඉතින් ඊටාම ලාභදායි හොඳ ව්‍යාපාරයක්. දැන් ඔයාලා හිතන ඇති දැන් කොහොමද මම මේක සේල් කරන්නේ? සේල් කරන්න දැන් තමයි ඔයාට පුළුවන් මේ පොප්කෝන් සිනමා ශාලාවල අසල මේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඔයාගේ ගෙදර පුළුවන් ඔයාට. ඉස්කෝලයක් ළඟ පුළුවන්. අමතර පන්ති තියෙන්නේ. ආන්ගේ පන්තියක් ළඟ පුළුවන්. ඊට අමතරව ඔය කානිවල් වගේ දේවල් තියෙනකොට නැත්තම් පොළ තියෙන්නේ. අපි පොළ තියෙන දවස්වල පොළේ විකුණන්න පුළුවන්. ඒ වගේම ඔයාට ගෙදර පුළුවන් නැත්තම් TikTok, Facebook කරහා ඔයාට මේක බිස්නස් එකක් විදියට කරගෙන යන්න පුළුවන්. ඒ වැදගත්ම දේ තමයි පිරිසිදුකම. පිරිසිදුකම ඉතාම වැදගත්. ලස්සන පිරිසිදුකම තියෙනවා නම් ඕනම කෙනෙක් අපේ නිෂ්පාදනයේ බය නැතුව ගන්නවා. එකපාරක් ගත්තොත් අනිවාර්යෙන් ගන්නවා. ඉතින් මේක තමයි මට ඔයාට කියන්නුනේ. ගැටලු තියෙනවා නම් මට කියන්න. දැන් ඔයාට ඊට පස්සේ පුළුවන් ඔයාට වෙනස් රසට හදලා ඔයාගේ ප්‍රයිස් එක වැඩි කරගන්න. අද වෙළඳපොලේ තියෙනවා චීස් පොප්කෝන් තියෙනවා. චොකලට් පොප්කෝන් තියෙනවා, කැරමල් පොප්කෝන් එක තියෙනවා, ස්පයිසි පොප්කෝන් තියෙනවා, විවිධ රසට පොප්කෝන් වර්ග තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ලුණු රසටත් හදනවා. ඉතින් ඔයාට පුළුවන් කැමති රසයක් ඔයා තීරණය කරන්න, කැමති මිලක් ඔයා තීරණය කරන්න. ව්‍යාපාරය වාගේ මිල තීරණය කිරීමත් ඔයාගේ. ඉතින් දල වශයෙන් උදාහරණයක් ගන්න මේක හැමෝටම කරන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා පෙන්වන්න තමයි මම උදාහරණයක් විදිහට මාව අරගෙන ඔයාලට කිව්වේ. ඉතින් අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ලාභ ලබන්නත් පුළුවන්. දැන් මම කියන්න යන්නේ මේක ඔයාලට අනිවාර්ය කරන්න නෙවෙයි අවශ්‍ය කෙනෙක්ට විතරයි මම මේක කියන්නේ. මොකද කලින් මට කරපු වීඩියෝ එකකින් කොහොමද හොයාගන්නේ ගැටලු වගේක් ආවා. ඉතින් එයාලටත් කරන උදව්වක් විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කෙනෙක්ට මම පොප්කෝනුයි මම රුපියල් 1000ක පැකේජ් එකක් විදිහට ඔයාට හදලා දෙනවා. ඔයාට පුළුවන් ඒක අරගෙන ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. පොප්කෝන් දෙනවා ග්‍රෑම් 500ක්. මේ කප් අවශ්‍ය නම් මේ කප් 10ක් එක්ක පොප්කෝන් දානවා මම ඔයාට. එහෙම නැත්නම් පොප්කෝනුයි අර ඉටිකොල එකයි මේ ඉටිකොලත් එක්ක ඔයාට මම එවනවා. ඉටිකොල ග්‍රෑම් 250යි පොප්කෝනුයි ඔයාට මම එවනවා. ගෙන්න ගන්න ඔයාට කුරියර් චාර්ජ් එක රුපියල් 350ක් යනවා. ඉතින් කැමති කෙනෙක්ට ව්‍යාපාරය ඒ විදිහට පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 1000ට වඩා ඔයාට අවශ්‍ය නම් ඔයා හිතනවා නම් මට ගෙනල්ලා මේක දිගටම කරගෙන යන්න ඕන නම් ඔයාට කැමති ප්‍රමාණයක් මගෙන් ගන්න පුළුවන්. මේක මම බල කිරීමක් නෙවෙයි කරන්නේ. ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය කට්ටියට උදව්වක් විදිහට තමයි මම ඒක කරන්නේ. ඉතින් ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් මේ පැකේජ් එක. කල්ලිකුත් වීමේ දිනය ගැන කතා කරන්න. කල්ලිකුත් වීමේ දිනය ඔයාට මේකට මාසයක් කියලා දාගන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම මේක හදන්න හොඳ පොල් තෙල් එකක් තෝරගන්න. නැත්නම් මුඩු රස වගේ එනවා. ඒ නිසා නිවුණාට පස්සේ ඇසුරුම් කරන්න. කල්ලිකුත් වීම මාසයකට දාන්න. දාලා ඔයාට පුළුවන් මේක තියාගන්න විකුණන්න. ගෙදර ඉඳන් වුණත් ඔයාට මේක කරන්න පුළුවන්. හොඳ ආදායම් වෙන හොඳ බිස්නස් එකක්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තව කෙනෙක්ට බිස්නස් එක පටන් ගන්න උදව්වක් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඔයාට තියෙන ගැටලු කමෙන්ට් එකක් දාන්න. නැත්නම් WhatsApp එකට උනත් මට දාන්න පුළුවන් ඔය ගැටලු. 077 251 1497 නම්බරයකට WhatsApp කරන්නත් පුළුවන් ඔයාගේ ගැටලු.
මෙතන තියෙනවා ඔයා පොප්කෝන් හදන්න ඕනේ කොහොමද කියලා වීඩියෝ එක දාලා අදහසක් ගන්න පුළුවන් ඔයාට. ඉතින් ඔයාගේ පැකේජ් එකේ ඔයාට මම ලබා දෙනකෝ පැකේජ් එකේ ඉටිකොල සීල් කරගන්න ගැටලුවක් තියෙනවා නම් එක පැත්තක් පුළුවන් මට ඔයාට කපලා සීල් කරලාම එවන්න පැකට් ටික. එතකොට ඔයාට තියෙන පොප්කෝන් ටික දාලා එක පැත්තක් සීල් කරගන්න විතරයි. ඉතින් පටන් ගන්න කැමති කෙනෙක්ට පුළුවන් මගෙන් ඒක ඉල්ලන්න මට කතා කරන්න නම්බර් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කතා කරලා ඔයාට තව ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්නත් පුළුවන් කතා කරලා පැකේජ් එක ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පටන් ගන්න හොඳ ආදායම් වෙන මාර්ගයක් තමයි මේ පොප්කෝන් බිස්නස් එක කියන්නේ. එහෙනම් සුබ දවසක්.